Hello English learners. After long time ඔන්න අද lesson එක මොකක්ද කියලා අපි බලමු. හරි? ගොඩක් අයට ප්‍රශ්නයක් දෙන lesson එකක් තමයි simple present tense. Simple present tense අමාරුයිද? No. ඒක එහෙම අමාරු lesson එකක් නෙවෙයි. ඉතින් roughly බලමු මොනවාද මේ simple present tense වලින් කරන්න තියෙන්නේ කියලා. Daily routines, habits, general facts, feeling and opinions. Daily routine කියන්නේ ළමයි ඔයාලගේ එදිනෙදා ජීවිතේදී මොනාහරි කරන දෙයක් ගැන අපිට විස්තර කරන්න පුළුවන් මේ simple present tense use කරලා. ඒක තමයි habitual actions. ඒ කියන්නේ ඔයාලා දත්ම දින එක, ඔයාලා brush දාන එක, ඔය වගේ දේවලුත් අපිට simple present tense use කරලා කියන්න පුළුවන්. අනිත් දේ තමයි general facts. ඒ කියන්නේ ළමයි හැමතිස්සෙම සාමාන්‍යයෙන් වෙන දේවල්. ඉර පායන එක, හඳ පායන එක, අවු පායන එක, ඔය වගේ දේවල් හැමදාම වෙන දේවල් අපිට මේ simple present tense use කරලා කියන්න පුළුවන්. අන්තිම දේ තමයි feelings and opinions. මම ඔයාට කැමතියි, I like. අන්න ඒ වගේ දේවලුත් simple present use කරලා තමයි කියන්නේ. ඉතින් ඇයි තවත් මේ lesson එක අමාරුයි කියන්නේ? ඔයාලා දන්න examples තියෙනවා නම් comment කරන් යන්න. Bye bye.